හා පුදුම ලස්සනයි. මම මේ ඉන්නේ පදිය පැලැල්ලේ. ඉතින් මං පිට පළාතකට කියන්නේ ලස්සන පිට පළාතකට ආවම කරන්න ආසම දෙයක් තමයි උදේම නැගිටලා ඇවිදින එක. මෙහෙම මාරයි. දැන් මේ අපි හොඳ මෙතනින් උඩ මෙතන මං ආයේ උඩින් ඉඳන් ආවේ. එතේ උඩ ඉඳන් එන පාර තමයි මන්දාර නුවරට යන පාර. පදි පැලැල්ල පැත්තේ. මේ එතන ඉඳන් පදිය පැලැල්ලට යන පුළුවන් ෂෝට් කට් පාරක් තමයි මේ පාර. මේ යන පාර. ගමේ කට්ටියම මේ පාරෙන් යනවලු පදිය පැලැල්ල ටවුන් එකට යන්න ඕන. මම ඉස්කෝලේ ළමයි එහෙමත් යන්නේ මේ පාරේ තමයි. හරිම ලස්සනයි වටපිටාව. මෙහෙට වැහි කාලේ දැන් ඉවරයි කියලා තමයි කිව්වේ. දැන් මේ මාසේ මොකක්ද මාසේ? මැයි. මේ මාසේ තමයි මේ තියෙන්නේ. මේ මාසේ දැන් අද මැයි 28. ඉතින් මේනකොට වැස්ස මෙහෙට අඩු වෙලා තියෙන්නේ. කියන්නේ වෙහි කාලේ ඉවරයි, මීදුම් ගතිය ඉවරයි. මන්දාරම් ගතිය මේ දවස්වල නැහැ වෙයි කියන්නේ. හැබැයි ඉතින් පරිසරය මාරම ලස්සනයි. එතෙන් පස්සේ ගස් කොළන් නිල් පාට ලස්සනට තියෙනවා. හූ. පල්ලෙහා වතුර පාරක් එහෙමත් යනවා. දැන් මේ පේනවාද මේ ගල් ගොඩක් ගල් නම් දිට්ට වලින් පස්සේ මේ පල්ලයට ගහගෙන ආපු ඒවා කියලා තමයි කියන්නේ. නැත්නම් මෙච්චර මේ ගල් ගොඩවල් තිබ්බේ නැහැ කියලා තමයි කියන්නේ. ඔක්කොම උඩින් පහළට පෙරලිලා ආපු ඒවා තමයි තියෙන්නේ. මේ බඩේනු අන්න ගොයම් හරි ලස්සනයි. පහලින් පේන්නේ පදිය පැලැල්ල ටවුන් එක තමයි. එතන පාලමෙම ගොඩක් අන්නවත් ඇති. මෙහෙ ඇවිල්ලා තියෙනවා. මාර්ග ලස්සනයි. මේ පාර තියෙන්නේ ඇත්තටම ගෙවල් මැදි කරගෙන යන පාරක තියෙන්නේ. ගෙවල් පහු කරගෙන තමයි මම මේ පාර යන්නේ. මෙතනින් ආවම ඇත්තටම ගංගායන්ට යන්න පාරක් තියෙනවා. වෝ. වෝ. දැන් දිට්ට දවසල කොහොම වතුර මෙතනින් එන්නේ නැද්ද? මේක යන පස් කඩාවැටලා එහෙම තියෙනවා. වයිෆ් හිටියනම් වයිෆ් සෑහෙන කැමති මේ වගේ වතුර පාරවල් වල. ගොඩක් නාන්න තමයි. දැන් මෙතනට නාන්න දෙයක් බෑ වගේ. හොඳයි මේ උඩ හදන් තියෙනවා. නාන්න පුළුවන් තැන්. ඒක කට්ටිය මෙතනින් මේ පැත්තෙන් ඇවිල්ලා කට්ටිය ඇවිල්ලා බහැලා නානවත් ඒක. ඕ. යා. අපේ ළම ගදලා. ඔව් තැයි යන්න පුළුවන් හැබැයි. අපිට ඇතුළ බලමු. ඉතල විදිහට වතුර පාර තමයි තියෙන්නේ.
පන්සලක් තියෙනවා. අපි බලමු වතුර කොච්චර සීතලද කියලා. මන්දාර නුවර පැත්තේ ඉඳගෙන වතුර පාර. හාබෝ. පට්ටම සීතලයි. ඕ. අයිස් වගේ. පුදුම සනීපයක් දෙන්නේ. දැන් මේක බලන වාරට සිදුවේ කොච්චර සනීපදායක වැඩක්ද කියලා. අපර ඉතින් එහි කඩේට තියෙනවා. නහන්න තිබ්බනම් මාරු. ඒකට වෙන දවසක ඇවිල්ලා බලන්න ඕනේ. හදට ඉතින් මම මෙතනින් අයින් වෙලා යනවා. හරි මෙතනින් මම මෙහෙන් ඇවිල්ලා මෙතන වතුර පාර බලන්න කියන්නේ. එහෙන් අහම කොහොමවත් වැටෙන්නේ හදේ පැහැල්ලේ. මෙන්න මේ පාලම කාට වැටෙන්නේ. මේ ටවුන් එකේ තමයි ඉන්නේ මේ. ඔන්න බලන්න ටවුන් එක. මේ තියෙන වතුර පාර. මේක අනිත් පැත්ත. හරිම ලස්සනයි. මම තමයි පදිය පැලැල්ල. ඉතින් ටවුන් එකටත් ආව පදිය පැලැල්ල. දැන් ආපහු ඉන්න තැනටම යන්න හදන්නේ. හරිම ලස්සන ටවුන් එක. ඉතින් එක සැරයක් මේ අපි චැරියට් පාත් පැත්තෙන් ගිහිල්ලා කියන්නේ. කොහෙද කියන්නේ? මේ ටවුන් එක. ඔකනේ මම හදිසියෙම එකපාරට මතක් වෙන්නේ නැහැ. කොහොම චැරියට් පාත් පැත්තෙන් ගිහිල්ලා අපි මන්දාර නුවරින් බැස්සා. මේ කඳුනකට. ඉතින් මේ එහෙන් ගිහිල්ලා බහිනකොට බැස්සේ මේ පාරට තමයි. කියන්නේ මම දැන් ගමන පටන් ගත්ත පාර. එහෙන් තමයි බැස්සේ. ඉතින් එදා බැස්සේ පට්ටරයි. ඉතින් කිසි දෙයක් පෙවුනේ නැහැ. අපම හරියටම බලාගන්න. හරි දැන් මං ඉන්න තැන කිට්ටු වෙලා ඉන්නේ. ඉතින් බා ලස්සන. ඊට පස්සේ දැන් මේ හොඳට අවු වැටිගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් නොදන්න පාත් එක ඇවිදලා මිනිස්සු කතා කරලා පරිසරය විඳීමෙන් ආඩ ලැබෙන ඒ තෘප්තිමත් ගතිය ඒ සතුට කියලා නිම කරන්න බෑ. ඉතින් පුළුවන් අවස්ථාවක් ලැබුණොත් එහෙනම් හොඳට ඇවිදින්න. ඔව්. ආඩේ ලස්සන. ඉතින් අද දවසට මොකද තමයි වීඩියෝ එක. ඊට දවසකට වීඩියෝ එකක් මොකක්ද දාන්න බැරුණා ඉතින් මේ වීඩියෝ එක. ගොඩක් හරිම සතුටුදායක හරිම සන්තෝෂෙන් කරන වීඩියෝ එකක්. අද දවසට ඔච්චරයි. ආයෙ දවසක හම්බෙමු. බයි.